ඉතින් මගේ යාළුවනේ මම ඔයාලට එදා පොරොන්දු වුණා කොහොමද සල්ලි ඉතුරු කරගන්නේ කියලා මම ඔයාලට කියලා දෙනවා කියලා. අපි ලක්ෂයක පඩියක් ගන්න කෙනෙක් වුණත්, රුපියල් 50000ක පඩියක් ගන්න කෙනෙක් වුණත්, රුපියල් 30000ක පඩියක් ගන්න කෙනෙක් වුණත්, දවසේ පාඩියකට වැඩ කරන කෙනෙක් වුණත් අපිට පුළුවන් අපිට ලැබෙන සල්ලි අපේ එදිනෙදා අවශ්‍යතාවලට වියදම් කරලා පුංචි හරි කොටසක් ඉතුරු කරගන්න. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඒ විදිහට සල්ලි ඉතුරු කරන්නේ කියලා. එහෙනම් මගෙත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම ඔයාලට අද කියලා දෙන්නම් සල්ලි ඉතුරු කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඊට කලින් වීඩියෝ එකක ඔයාලට කිව්වා මම වාහනයක් ගන්න මුලක ඉඳලම සල්ලි ඉතුරු කරා කියලා. ඇත්තටම මට පොඩි කාලේ ඉඳන් ලොකු පුරුද්දක් තිබුණා, හොඳ පුරුද්දක්. සල්ලි ටික ටික හරි මම ඉතුරු කරනවා. වෙලාවකට මට ගෙදර කට්ටිය මොනවා හරි ලෝබයි කියලා ලෝබත් නැහැ. මම ඉතින් මගේ එදිනෙදා අවශ්‍යතාත් කරගෙන මට කියලා යම් මුදලක් ඉතුරු කරගෙන තියාගෙන ඉන්නවා. ඉතින් ඒක මට අවශ්‍යතාවයක් ආවහම මම ඒක ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් ඒ වගේ තමයි මට රැකියාවක් ලැබුණ දවසේ ඉඳන් ඉතුරු කරපු සල්ලි වලින් යම් මුදලක් දාලා තමයි මගේ වාහනය ගත්තා කියලාත් මම ඔයාලට කලින් වීඩියෝ එකක කිව්වා. ඉතින් සල්ලි ඉතුරු කරනවා කියන එක මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි කියලා තමයි මම නම් ඔයාලට කියන්නේ. ඒක හරි පහසු දෙයක්. ඒකට අපි ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයාලා හිතනවා නම් සල්ලි ඉතුරු කරන එක මහ ලොකු අමාරු දෙයක් කියලා නෑ. ඒක වැරදි. ඒ ඔයාගේ ඔළුව ඔයා හදන් තියෙන විදිහ. ඔයා හිතන විදිහ වෙනස් කරොත් ඔයාට පුළුවන් මේ මුළු ලෝකෙම උනත් වෙනස් කරන්න. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි ඒක කරන්නේ කියලා. මම අද ඔයාලට කියලා දෙන්නම් සල්ලි ඉතුරු කරගන්න මම පාවිච්චි කරන්නේ මොන වගේ උපක්‍රමද කියන එක. අංක 1. මම කරන දෙයක් තමයි මට ලැබෙන පඩිය මට ලැබෙන්න කලින්, ඒ කියන්නේ මේ මාසේ පඩිය ලැබෙන්න කලින් මම මගේ පඩියට හරියන විදිහට අයවැයක් හදා ගන්නවා. මම දන්නවානේ මට මේ මාසේ ලැබෙන්නේ මෙච්චර ආදායමක්, මට මේ මාසේ කරන්න තියෙන වියදම් ටික මේවා කියලා මම වෙනම කොලයක ලියා ගන්නවා. මම බලනවා ඒ වියදම් වලින් මට අත්‍යවශ්‍යම, ඒ කියන්නේ මට අනිවාර්යයෙන්ම මේ වියදම් දරන්න ඕනද, මේවා අනිවාර්යෙන් වියදම් නෙවෙයිද, ඒ විදිහටත් මම මේ වියදම් ටික බෙදලා කොටස් කරගන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මට ලැබෙන්නේ මගේ පඩිය කියලා හිතන්නකො, මාසික පඩිය රුපියල් 50000යි. එතකොට ඒ පඩිය තමයි මට ලැබෙන එකම ආදායම. එතකොට මගේ වියදම වෙන්නේ ඒ 50000ට වඩා අඩු ගාණක් නිසා 50000ට වඩා වැඩි වියදමක් දරන්න මම කොහෙත්ම සූදානම් නැහැ. ඒකට සැලැස්මක් තමයි ඔයාලා හදාගන්න ඕනේ. එහෙමනම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ වියදම් ටික රුපියල් 50000ට වඩා අඩු වියදමක් වෙන විදිහට හදාගන්න එක. ඒ අනුව ඔයාට කරන්න පුළුවන් ඔයාගේ එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් තියෙන්නේ. කෑමට කොච්චරක් යනවද? එතකොට ඔයා වාහනයක ගමන් බිමන් යනවා නම් ඒ වාහනේ තෙල් වලට යන මිල, ඔයාගේ බබෙක් ඉන්නව නම් පොඩි බබාට කොච්චරක් වියදමක් මාසේ දරන්න ඕනද? ඔයා ෆෝන් බිල්, ලයිට් බිල්, වතුර බිල් ගෙවනවා නම් ඒවා අපේ අත්‍යවශ්‍ය වියදම්නේ. ඒවට අපි කොච්චරක් වියදම දරනවද? තව කෑම බීම වලට ගමන් බිමන් යන ඒවට. ඒ වගේ ඔයාට පුළුවන් ඔයාට මාසේ මේ වගේ වියදම් ටිකක් දරන්න වෙන්නේ කියලා ඒ ටික කලින් ලියලා වෙන් කරලා තියාගන්න. එහෙම වුණාම ඔයාට ඔයාගේ පඩිය බැලන්ස් කරගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් මේ විදිහට හැම මාසෙම ඔයාට ඔයාගේ ආදායමට සරිලන විදිහට වියදම හදාගෙන මැනේජ් කරගෙන ආවට පස්සේ මාස 2ක් 3ක් 4ක් එක දිගට ගියාට පස්සේ ඔයා එකට නිකම්ම හුරු වෙනවා. ඔයා ගාව ලොකු මුදලක් තිබ්බත් පොඩි මුදලක් තිබ්බත් ඔයා ඒක අර පිරිමැස්වෙන් භාවිතා කරන්න පුරුදු වෙනවා. ඒක ඔටෝම වෙන දෙයක්. මොකද අපේ මොලේ අපි හදාගෙන ඉන්නවා අපි යම්කිසි මුදලක් ඉතුරු කරන්න ඕන කියන එක. ඒ කියන්නේ අපි ගන්න මුළු පඩියම අපි වැය කරන්නේ නැහැනේ. අපි වැය කරන්නේ අපි ගන්න පඩියට වඩා අඩු වියදමක්. ඉතින් අපිට මේ ලැබෙන ආදායම හරිම ලස්සනට කොහොමද කොටස් වලට බෙදාගන්නේ කියලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මම හිතන්නේ ඕගොල්ලෝ ඒ ගාථා අහලත් ඇති. අහලා නැත්නම් මම කියන්නම්. ඒකේන භෝගේ බුංජේය ද්විකම්මං පයෝජේ චතුත්තංච නිදාපේය ආපදාසෝ භවිස්සති. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔයා ගන්න ආදායමෙන් කොටසක් පරිභෝජනය කරන්න. ඒ කියන්නේ එක කොටසක් ඔයාගේ එදිනෙදා භාවිතය සඳහා ගන්න. කොටස් දෙකක්
ආයෝජනය කරන්න කියනවා. ඒ කියන්නේ කොටස් දෙකක් අනාගත ඔයා මොකක් හරි ආදායම් මාර්ගයක හරි මොනවා හරි දෙක ආයෝජනය කරන්න කියනවා. ඊළඟ අනාගතයේ වෙනුවෙන් එක කොටසක් ඉතිරි කරන්න කියලා කියනවා. ඒ කියන්නේ ඔයා ගන්න ආදායම ප්‍රධාන කොටස් 4කට බෙදන්න කියලා තමයි ඔය කියන්නේ. ඒ ප්‍රධාන කොටස් 4කට බෙදලා ඒකෙන් එක කොටසක් පරිභෝජනයට අරගෙන කොටස් දෙකක් මොනවා හරි දෙක ආයෝජනය කරලා එක කොටසක් ඔයා අනාගතයේ මොකක් හරි කරදරයක් වුණොත් ඔයාට ඒ වෙනුවෙන් භාවිතයට ගන්න ඉතුරු කරලා තියන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ඉතිරි කිරීමේ පුරුද්ද කොච්චර හොඳ දෙයක්ද කියලා ඔයාලට කියලා තියෙනවා. එතකොට අපිට ඒ මාර්ගෙම ගිහිල්ලා අපිට මේ ලස්සන පුරුද්ද අපේ ජීවිතේට අදාළ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් මම අර කිව්වා වගේ ඔයාලට හම්බෙන වැටුප ලැබෙන්න කලින් කොලයක් පෑනක් අරගෙන කොලයක් නැතත් මං හිතන්නේ පොතක් ගත්තා නම් මේ වැඩේට ගොඩක් හොඳයි. එතකොට ඔයාලට දීර්ඝ කාලයක පවත්වාගෙන යන්න පුළුවන්. පොඩි එක්සයිස් බුක් එකක් අරගෙන ඒකේ මම මේ කියලා දෙන විදිහට කරන්න. ඔයා දැන් ජනවාරි මාසේ වැටුප නම් ලැබෙන්නේ උඩින්ම මාසේ නම ලියනවා ජනවාරි කියලා. ඊට පස්සේ ඒක කොටස් දෙකකට බෙදා ගන්නවා. එක පැත්තක දා ගන්නවා ලැබීම්. අනිත් පැත්තේ දා ගන්නවා ගෙවීම්. එතකොට ඔයාට ලැබෙන්නේ ඔයාගේ ආදායම හරි බිස්නස් එකක් කරනවා හරි ඒකෙන් ලැබෙන ආදායම් ටික ඔයාට එක පැත්තක දා ගන්න පුළුවන්. මොකට අනිත් පැත්තෙන් අපි දා ගන්නවා අපේ එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් ටික. අත්‍යවශ්‍ය විතරක් නෙවෙයි ඔයාගේ වියදම් ටික ඔයා දා ගන්න. ඊට පස්සේ ඔයා බලනවා මෙතනින් සමහර විට ඔයා වැඩිපුර කඩෙන් කන්න, වැඩිපුර ඇඳුම් ගන්න, ඒ වගේ දේවල් වලට වැඩිපුර යොදවලා තිනවා අපිට පුළුවන් ඒ වගේ වියදම් ටික කපා හරින්න. එහෙම කර කර ගියාම අපිට පුළුවන් ඇත්තටම යම් මුදලක් අපේ වැටුපෙන් ඉතිරි කරගන්න. ඔයාලා මං කියනවට මේ ක්‍රමේ අත්හදා බලන්නකෝ. මං හිතනවා මට වගේම ඔයාලටත් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. මම මේ ඔයාලට කියපු දේවල් මගේ ජීවිතේත් මං අත්හදා බලලා ගොඩක් සාර්ථක වුණ දේවල්. මොකද මමත් රැකියාවක් කරන්න පටන් ගත්තේ මට අවුරුදු 20 විතර ඉඳලා. මම අවුරුදු 20 ඉඳලා ඉතිරි කිරීමේ පුරුද්ද ඇත්තටම පවත්වාගෙන ආව කෙනෙක්. ඒ හොඳ පුරුද්ද නිසාම මම ගොඩක් දේවල් අඩු වයසෙන් ළඟා කරගෙන තියෙනවා. මගේ අම්මලා තාත්තලාට බරක් නොවි මගේ අධ්‍යාපන කටයුතු මගේ අනිත් හැම කටයුත්තක්ම කරගන්න මට ඇත්තටම මගේ මේ හොඳ පුරුද්ද ගොඩක් ඉවහල් වුණා. ඒ කිව්වේ මං ඉතිරි කරගත්ත සල්ලි වලින් මං ඇත්තටම ගෙදර අයගේ උදව්වක් නැතුව ගෙදර අයට බරක් නොවි ඉස්සෙල්ලාම ගත්තේ බයික් එකක්. ඉතින් ස්කූටි එකක්. ඉතින් මට ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද මං අම්මලට බරක් නොවි මගේ සල්ලි වලින් ගත්ත නිසා මං ඇත්තටම සතුටු වෙනවා. ඉතින් මට අද රැකියාවට යන්න එන්න උනත් මගේ බයික් එක ගොඩක් වටිනවා. මම ලබාගත් දේවල් ඒ එකක්. ඊට පස්සේ මගේ අධ්‍යාපන කටයුතු වලටත් මම වැඩි හරියක්ම වියදම් කරේ මගේ සල්ලි. ඉතින් මම ඒ ගැන ඇත්තටම සතුටු වෙනවා. ඊට පස්සේ මම විවාහ වුණා. මගේ විවාහයටත් ඇත්තටම විශාල මුදලක් මගේ දෙමව්පියන්ටත් දරන්න බැරි තත්ත්වයක් තිබුණා. ඉතින් ඒකටත් වැඩි බර තැබීමක් කරන්න, වැඩි වශයෙන් වියදම් කරන්න මං ගාව සල්ලි තිබුණා. මං ඉතුරු කරපු නිසා ඉතින් මම ඒ දේවල් කරගත්තා. ඉතින් ඊට අමතරව අපි වාහනයක් ගත්තා කියලා කිව්වනේ මම ඔයාලට. එතකොට මේ වාහනේ ගන්නත් මේ ඉතිරි කරපු සල්ලි ගොඩක් ඇත්තටම අපට උදව් වුණා. ඉතින් මම හිතන්නේ මේ දේවල් මැති තවත් ඉස්සරහටත් මම ඉතුරු කරන පුරුද්ද නම් කවදාකවත් නතර කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ වැටුපෙන් 10%ක්, 20%ක්, 50%ක් ඔයාලට පුළුවන් ප්‍රමාණයක් ඒ වෙනම account එකක් open කරලා සල්ලි ගන්න බැරි වෙන විදිහේ account එකක් මම දැන් ඕගොල්ලෝ දන්නවා ඇති බැංකුවල තියෙනවා එහෙම ධන යෝජන ගිණුම් කියලා කියන්නේ ඒ වගේ ගිණුමකට දාලා එහෙම තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැටයක් වගේ දෙයක් පාවිච්චි කරන්න හැම මාසෙම රුපියල් 5000 ගානේ රුපියල් 10000 ගානේ කැටේට දාන්න. ඒ වගේ එක එක ක්‍රම වලට අනුගමනය කරන්න පුළුවන්. ඔය මම අනුගමනය කරන ක්‍රම දෙකක් තුනක් තමයි ඔයාලට ඔය කිව්වේ. එහෙම නැත්නම් තව සල්ලි ටිකක් එකපාරම ලොකු ගාණක් එකතු කරලා ස්ථාවර තැන්පතුවක් වගේ දාලා තියන්න. එතකොට ඒකට පොඩි ඇඩ් වෙනවා. ඒ වගේ මොනවා හරි ක්‍රම ඔයාලට අනුගමනය කරන්න පුළුවන්. වර්තමාන වෙනකොට නම් සල්ලි ටිකක් තියාගෙන ඉඳලා රත්තරන් බඩුවක් ගන්න එක වගේ දෙයක් නම් ලොකු දෙයක් නේද? මොකද රත්තරන් මිල එන්න වැඩි වෙනවානේ. ඔයාලට මොනවා හරි දෙයක ඔයාගේ සල්ලි ආයෝජනය කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ අනාගතේ ඔයාලට එන ඕන අභියෝගයකට තවත් කෙනෙක්ට අත නොපා ඔයාට තනියෙන් මූණ දෙන්න පුළුවන් වෙනවා. ඉතින් මගේ මේ වීඩියෝ එකෙන් ඔයාලට
ගන්න පුළුවන් උපරිම දෙයක් ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් මගෙත් එක්ක රැඳී සිටියට ස්තුතියි. ඉදිරියේදී මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න ඕන නම් මගෙත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්න.